මෙන්න මේ වගේ දේවල් ඕ කට්ටියගේ රෙස්ටෝරන්ට් එකේ වෙන්න තියන්න එපා. Hello everyone, the restaurant master, restaurant කරන හැටි දන්න සිංහලෙන්. අද මේ වීඩියෝ කට්ටියත් එක්ක ෂෙයා කරන්න බලාපොරොත්තු වෙන්නේ අදම මට හම්බෙච්ච අත්දැකීමක් ඔය කට්ටියත් එක්ක ෂෙයා කරගන්න. ඒ තමයි අද මම ගියා රෙස්ටෝරන්ට් එකක් විසිට් කරන්න. එතකොට ඒ රෙස්ටෝරන්ට් එකේදී ලොකු ප්‍රශ්නයක් තමයි ඇත්තටම ලාභය අඩුයි කියන කාරණාව. ඉතින් මේක පොඩ්ඩක් ඉන්වෙස්ටිගේට් කරලා බලනකොට මම ඉතින් කිචන් එකේ පැත්ත රවුමක් දාලා බැලුවා මොකද්ද සාමාන්‍යයෙන් කිචන් එකෙන් මේකට වෙන්න පුළුවන් ඉම්පැක්ට් එක කියලා. ඊට කලින් ඇත්තට P&Ls ටික පොඩ්ඩක් ස්ටඩි කරලා බැලුවා. cost of goods sold ratio කියන නැත්නම් විකුණන ලද භාණ්ඩවල පිරවයත් ඉතාමත්ම වැඩි. ඒතර මම නිකන් මේ කිචන් එක ඇතුලේ පොඩි රවුමක් දාලා බලනකොට මම ඇහුවා ඒ හිටපු ෂෙෆ් ගෙන් ඔය කට්ටිය පෝෂන් කරගන්නවද මේ මීට් වර්ග කියලා. පෝෂන් කරගන්නේ නැහැ. අපි මේ ට්‍රේස් වලට දාලා තියෙනවා. ඒකල මේ ට්‍රේස් වලින් අරන් තමයි අපි පාවිච්චි කරන්න කියලා. මම ඇහුවා ස්කේල් එකක් පාවිච්චි කරනවද කියලා. එහෙමනම් ස්කේල් එකක් පාවිච්චි කරන්නේත් නැහැ. හොඳම දේ තමයි මෙන්න මේ කතාව. මම බලනකොට සාමාන්‍යයෙන් චිකන් එහෙම ලොකු ට්‍රේස් වලට කපලා දාලා තිබ්බා. එතකොට කරන වැඩේ පොඩි පෝෂන් හදලා තිබ්බේ ඇත්තටම නැහැ. එතකොට මම බලාගෙන හිටියා ඒ කට්ටිය ඕඩර් එකක් ආපු ගමන් අර ලොකු ට්‍රේ එක එළියට අර ගන්නවා. ඒක ඩීෆ්‍රෝස්ට් වෙනවා. ඊට පස්සේ කරන්නේ එතනින් ප්‍රමාණයක් අරගෙන ඒ කට්ටිය යූස් කරනවා. එක්කෝ ඒක චුට්ටක් වෙලා තව වෙලාවක් එළියේ තියෙනවා. මේක බරපතල කාරණාවක්. ඊට පස්සේ කරන වැඩේ ඒක ආයිම සැරයක් ෆ්‍රීසර් එකට දානවා. ඒක එළියට ගන්නවා ඇතුළට දානවා. එළියට ගන්නවා ඇතුළට දානවා. ඉතින් හිතන්න කොච්චර ප්‍රශ්නයක්ද එතන තියෙන්නේ කියලා. ඉතින් එහෙම බලනකොට ඒකේ සේෆ්ටි එක සම්පූර්ණයෙන්ම නැහැ. ඒ වගේම තමයි අන්තිමේටම කරන වැඩේ ඒ මීට් එක ස්පොයිල් වෙලා මේ කට්ටිය වේස්ටේජ් දානවා. සමහරක් වෙලාවට එතනදී වේස්ටේජ් රෙකෝඩ් වෙන්නේත් නැහැ. ඉතින් මම කලින් වීඩියෝ එකක් කරා ඉන්වෙන්ටරි කවුන්ට් එක සෑහෙන්න වැදගත් කියලා. මෙන්න මේ වගේ දේවල් අඳුර ගන්නත් ඇත්තට මේ ඉන්වෙන්ටරි කවුන්ට් එක සෑහෙන්න වැදගත් වෙනවා. ඉතින් මම කියන්න ගත්ත කාරණාව තමයි මෙන්න මේ වගේ දේවල් ඕ කට්ටියගේ රෙස්ටෝරන්ට් එකේ වෙන්න තියන්න එපා. මොකද මෙනු එක හරියට කොස්ටින් කරලා ඒ මෙනු එකට ගැලපෙන විදිහට පෝෂන් ටික කට්ටිය හරියට හදාගත්තා නම් එහෙම අපි එළියට ගන්න ඒ අවශ්‍ය පෝෂන් ප්‍රමාණය විතරයිනේ. ඒතර අර වගේ ලොකු තැටියක් අරගෙන එහෙම නැත්නම් ලොකු භාජනයක් අරගෙන ඒකේ තියෙන ඔක්කොම මීට් ටික ඩීෆ්‍රෝස්ට් වෙන්න දීලා ඒකෙන් ටිකක් කරන පාවිච්චි කරලා ආයෙ මසරයක ෆ්‍රීසරේ දාන්න ගත්තොත් නම් මේ වැඩේ හරියන්නේ නැහැ. ඒ නිසා හොඳම දේ තමයි ගැලපෙන විදිහට මෙනු එකේ තියෙන විදිහට මෙනු එකේ කොස්ටින් කරලා තියෙන විදිහට ඒ රෙසිපි එක අනුව ඔය කට්ටිය පෝෂන් කරලා හරියට ස්ටෝ කරගන්න. එතකොට ඔයාලට මේකේ ස්ටොක් එකේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ ඉන්වෙන්ටරි කවුන්ට් එකට ඒ වගේම හැම දෙයකටමත් හරිම ලේසි. ප්‍රධාන වශයෙන් මිනිස්සුන්ට සෞඛ්‍ය ආරක්ෂිත කෑමක් ඔයාලට දෙන්න පුළුවන් කමක් හම්බෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න පෝෂන් කරගෙන හරියට ප්ලෑන් කරගෙන මේ වැඩේ කරන්න. එහෙම නැත්නම් ලොකු ප්‍රශ්න ගොඩකට ඕ කට්ටියට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එහෙනම් අපි මේ වගේම වීඩියෝ එකකින් හම්බෙන්න බලාපොරොත්තු ඇතුව අද සමු ගන්නවා. මම ලක්මාල් පතිරත්න.